මෙම වීඩියෝවේ දැක්වෙන්නේ අධික ජෛව අපද්‍රව්‍ය සමුච්චය ඉවත් කිරීම සඳහා බඳ පිරිසිදු කිරීමකට භාජනය වන විශාල යාත්‍රාවක්. කාලයත් සමග මෙහි ඇල්ගී, බානකල් සහ ශුද්‍ර ජීවීන් වැනි සාගර ජීවීන් නැවේ මතු පිටට ඇලී සිටිති. ඒවා හානිකර නොවන බවක් පෙනෙන්නට තිබුණත් මෙම ස්තරය ජල ප්‍රතිරෝධය වැඩි කරන අතර එමගින් නැව වැඩි ඉන්ධන ප්‍රමාණය පරිභෝජනය කරන අතර සමස්ත වේගය අඩු කරයි. කාර්යක්ෂමතාවයේ නැතිවීමට අමතරව දිගු කාලීන ගොඩ ගැසීම බඳ විඛාදනයට ලක් කළ හැකි අතර කලාපාතර ආක්‍රමණශීලී විශේෂ මාරු කිරීමටද දායක විය හැකියි. මෙම ස්තර ඉවත් කිරීම ජලය හරහා සුමට චලනයේ යථා තත්ත්වයට පත් කිරීමට, ඉන්ධන ආර්ථිකය වැඩි දියුණු කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න සමුද්‍ර පරිසරයන්ට සහාය වීමට උපකාරී වේ. ඔබ මෙම උපක්‍රමයට කැමතිද? මේ ගැන ඔබේ අදහස් කමෙන්ට් කරන්න.